ආයිබෝවන් කියලා පිළිගන්නවා ඔයගොල්ලෝ මගේ YouTube channel එකට. ඉතින් මේ කට්ටිය එකතු වෙලා ඉන්නේ අපේ DBMS question and answer video series එකේ 5 වෙනි වීඩියෝ එකත් එක්ක. ඉතින් මේක තමයි අපේ question set එකේ 5 වෙනි question එක. මේකේ කියලා තියෙන්නේ New Vision Academy එකේ direct board එක තීරණය කරලා තියනලු ඒ කට්ටියගේ තොරතුරු computerize කරන software එකක් හදන්න. ඉතින් මේක ඒ කට්ටිය බාර දීලා තිනවා තාරක soft solution කියන software company එකට. ඉතින් ඔයා මේ කම්පැනි එකේ සීනියර් software engineer කෙනෙක් විදිහට සේවය කරන කෙනෙක් කියලා හිතලා ඔයාට හදන්න කියනවා මේ software එකේ database එක පහළ කියලා තියෙන විදිහට. මේක ඉස්සරොම කියනවා database එකක් හදන්නලු New Vision Academy කියලා. ඉතින් මම මගේ Heidi SQL open කරගන්නවා. ඒකට ගිහිල්ලා මම database එකක් හදනවා. New Vision Academy කියලා. මේ විදිහට මෙතන database එක හැදිලා තියෙනවා කියලා අපිට පේනවා. ඊට පස්සේ කියනවා teachers ලගේ තොරතුරු ගබඩා කරන්න table එකක් හදන්න කියලා. ඉතින් මේ table එකට දාන්න ඕනේ නම තමයි teacher කියලා. මේ table එකට දාන්න ඕනේ columns මොනවද, ඒ වගේ data type මොනවද, ඒ වගේ length එක කොහොමද කියලා අපිට දීලා තියෙනවා. ඉතින් මම ඒ විදිහට මගේ table එක create කරනවා. ඉතින් මම කලින් හදාගත්ත database එක ඇතුලේ table එකක් create කරගන්නවා. ඒ table එකට මම නම දානවා teacher කියලා. ඊට පස්සේ මම මේකට columns add කරගන්නවා. පළවෙනි column එක විදිහට teacher register number කියන column එක add කරන්න තියෙනවා. ඒකේ data type එක විදිහට වාචා කියන data type එක තමයි තියන්න කියන්නේ. length එක විදිහට 10ක් කියලා තියන්න කියනවා. මම මේක මගේ table එකේ primary key එක විදිහට use කරනවා. ඊට පස්සේ first name කියලා column එකක් add කරන්න කියනවා. ඒකේ data type එක වෙන්නේ වාචා, length එක විදිහට 45ක් තියන්න කියනවා. ඊට පස්සේ last name කියලා column එකක් add කරන්න තියෙනවා. ඒකේ data type එක විදිහට වාචා data type එක තියන්න කියනවා. length එක 45ක් තියන්න කියනවා. ඊට පස්සේ gender කියන column එක add කරන්න තියෙනවා. ඒකේ data type එක ඉන්නේ වාචා, length එක විදිහට 10ක් තියන්න කියනවා. ඊට පස්සේ contact number කියන column එක add කරන්න තියෙනවා. ඒකේ data type එක වෙන්නේ වාචා, length එක විදිහට 10ක් තියන්න කියනවා. අන්තිමට email කියන column එක add කරන්න තියෙනවා. ඒකේ data type එක වෙන්නේ වාචා, length එක විදිහට 50ක් තියන්න කියලා කියනවා. ඉතින් මම හදාගත්ත table එක මේ විදිහට save කරගන්නවා. ඊළඟට අපේ ප්‍රශ්නේ කියනවා අපි හදාගත්ත table එකට පල්ලෙහා තියෙන data ටික enter කරන්න කියලා. හැබැයි අපි data enter කරන්න ඕනේ graphical method එක පාවිච්චි කරලා නෙමෙයි query use කරලා. ඉතින් මම මගේ Heidi SQL open කරගෙන පළවෙනි row එක add කරන්න අදාළ query එක ගහනවා. insert into කියලා ගහලා
table එකේ name එක ගහනවා. ඊට පස්සේ data add වෙන්න ඕන columns පිළිවෙල type කරනවා. ඉස්සෙල්ලාම teacher register number කියන column එක. ඊට පස්සේ first name කියන column එක. ඊට පස්සේ last name කියන column එක. ඊට පස්සේ gender කියන column එක. ඊට පස්සේ contact number කියන column එක. ඊට පස්සේ email කියන column එක. වරහන් වහලා values කියලා දාලා ඒ column වලට add වෙන්න ඕන values ටික ගහනවා මම brackets ඇතුලේ. single quotes ඇතුලේ තමයි values type කරන්න ඕනේ. register number එක TEC 001. ඊට පස්සේ මම මේ ගහගත්ත query එක execute කරනවා. ඊට පස්සේ ගිහිල්ලා බලනවා add වෙලාද කියලා. පළවෙනි row එක මේ විදිහට add වෙලා තියෙනවා. ඊට පස්සේ මම කරන්නේ කලින් හදාගත්ත query එකම වෙනස් කරලා ඉතුරු rows වලට අදාළ data add කරගන්න එක. දෙවෙනි row එකේ teacher register number එක වෙන්නේ TEC 005. මම මේක මෙහෙම වෙනස් කරගන්නවා. මේ විදිහට ඉතුරු columns ටිකත් මම වෙනස් කරගෙන මම දෙවෙනි row එක සාදාල query එක හදා ගන්නවා. ඉතින් මේ විදිහට මම දෙවෙනි query එක හදාගත්තා. දැන් මම ඒකත් execute කරලා බලනවා. දෙවෙනි row එකත් මේ විදිහට add වෙලා තියෙනවා. කලින් විදිහටම මම query එක වෙනස් කරලා තුන්වෙනි row එකට අදාළ query එක සකස් කරගන්නවා.
මම තුන්වෙනි රෝ එකට අදාළ query එකත් execute කරනවා. ඒකත් add වෙලා තියෙනවා.
ඉතින් මේ විදිහට මම ටීචර් කියන ටේබල් එකට දීලා තියෙන data ටික ඇඩ් කරගත්තා. ඉතින් මෙතනින් අපේ question set එකේ 5 වෙනි question එකත් ඉවර වෙනවා. වීඩියෝ එකත් එක්ක තුනට ඔය කට්ටියට ගොඩක් ස්තුතියි. ඊළඟ වීඩියෝ එකකින් අපි නැවත හමු වෙමු.